ආයි යාළුවනේ අද පොඩි ගමනක් යන්න යන්නේ. ඒ කොහෙද කියලා බලන්න අපිත් එක දිගටම රැඳිලා ඉන්න. දැන් ඔයාලා දන්නවද අපි කොහෙද යන්නේ කියලා? අපි අද සීගිරි තමයි යන්නේ. දැන් අපි යනවා ටිකට් කවුන්ටර් එක ගාව ටිකට් දෙයක් ගන්න. සීගිරිය කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි දැවැන්ත ගල් පර්වතයක්. ක්‍රිස්තු වර්ෂ 477 සිට 495 දක්වා රජකම් කළ කාශ්‍යප රජතුමා විසින් තමයි මේ රාජධානිය ගොඩනගලා තියෙන්නේ. මීටර් 200කට ආසන්න උසකින් උත් මෙම පර්වතය වටා ජල උද්‍යාන, අලංකාර උද්‍යාන හා ආරක්ෂක පද්ධති පිහිටලා තියෙනවා. සීගිරිය යනු පුරාණ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු දක්ෂතාවය ලොවට පෙන්වන අද්විතීය නිර්මාණයක්. කාශ්‍යප රජතුමාගේ කාලයේදී ඉදිකරන ලද ජල උද්‍යාන අදටත් ක්‍රියාකාරී වන ලෝකයේ පැරණිතම ජල ඉංජිනේරු පද්ධති අතරින් එකක් ලෙස සලකන්න පුළුවන්. සීගිරියේ වැසි ජලය සහ භූගත ජලය එකතු කර නාලිකා සහ භූගත නල මාර්ග ඔස්සේ ජල උද්‍යාන සහ පොකුණු වෙත ගෙන යනවා. විශේෂයෙන්ම ජල පීඩනය භාවිතා කරලා ස්වයංක්‍රීයව ක්‍රියා කරන දිය උල්පත් ආදිය වැසි සමයේදී අදටත් දැක ගන්න පුළුවන්. 1982 වර්ෂයේදී යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස සීගිරිය නම් කළා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය, කලාත්මක හැකියාව සහ සංස්කෘතික උරුමය ලොවට විදහා පාන අපූර්ව නිර්මාණයක් ලෙස මේ සීගිරිය අපිට හඳුන්වන්න පුළුවන්. සීගිරිය යනු ගල් පර්වතයක් පමණක් නොවේ. ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය සහ අපේ අතීතයේ විශිෂ්ටත්වය විදහා පාන සංකේතයක් ලෙස අපිට මේ සීගිරිය හඳුන්වන්න පුළුවන්. සීගිරියේ ඇති ප්‍රසිද්ධ සීගිරි ලලනා බිතුසිතුවම් සහ කැටපත් පවුර අදටත් ලොව පුරා සංචාරකයන්ගේ අවධානය දිනාගෙන තියෙනවා. ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න. මේ වීඩියෝ එකේ ඉතුරු කොටසෙන් ඉක්මනටම හමු වෙමු.